සුබ උදෑසනක්. ඇත්තටම මේ උදෑසන ඉඳලම අපි මේ පරිශ්‍රණය කරනවා. මේ දිනේ පරීක්ෂණය එක අංගයක්. මේකට කියන්නේ කෙමිකල් රැක් එකක්. එහෙම නැත්නම් මේක කෙමිකල් බොක්ස් එකක් හදන්න පුළුවන්. පොඩි බොක්ස් එකක් හදලා ඒකට අර පොඩි අර බෙහෙත් දාන පොඩි වීදුරු කුප්පි දාලා ඒකටත් මේ රසායනික ද්‍රව්‍ය දාන්න පුළුවන්. මේ කෙමිකල් බොක්ස් එකෙන් අපි කරන්නේ ඇත්ත වශයෙන්ම මෙන්න මේවා එකක්. අපි දැන් මේකක් මේවා එළියට ගන්නෑ. මේ එකක් අපි ගත්තා කියන්නකෝ. මේ එකක් ගත්තා. මේකට ළමයි කොපර් සල්ෆේට්. මේක කොපර් සල්ෆේට් කියනවා. සාමාන්‍ය නම පල්මානිකම් කියලා අපි මේක හඳුන්වනවා. එතකොට ළමයා මේක අඳුර ගන්නවා මේ රසායනික ද්‍රව්‍ය. ඇත්තටම මේ රසායනික විද්‍යාවේ ලොකු අඩුපාඩුවක් තියෙනවා. ලොකු අඩුපාඩුවක් තියෙනවා රසායනික ද්‍රව්‍ය අඳුනා ගන්න. මේ ඒ වගේ එදිනදා ජීවිතයේදී සරල උදාහරණයක් තව ගන්නකො ලුණු. ලුණු වලට කියනවා සෝඩියම් ක්ලෝරයිඩ්. සෝඩියම් ක්ලෝරයිඩ් කියලා කියන්නේ ලුණු. එතකොට ලුණු වලට සෝඩියම් ක්ලෝරයිඩ් කියන බව මෙතනින් ළමයි දැනගන්නවා. දැන් මේකට කියනවා මොකද්ද මේ රසායනික ද්‍රව්‍ය? කොපර් සල්ෆේට්. මොකද්ද සංකේතය? CuSO4. මොන පාටද? නිල් පාටයි. මේ ජලයේ සහිත කොපර් සල්ෆේට්, සජල කොපර් සල්ෆේට්. පැහැදිලි නේද? ඔව්. දැන් ඒ වගේ මේ සියලුම රසායනික ද්‍රව්‍ය මෙතන මොකද කරලා තියෙන්නේ? මෙතන සකස් කරලා තියෙන්නේ සියලුම රසායනික ද්‍රව්‍ය අපිට අඳුනා ගන්න පුළුවන්. සියලුම රසායනික ද්‍රව්‍ය. එතකොට මේ කෙමිකල් බොක්ස් එකක් තුලින් ළමයින්ගේ රසායනික ද්‍රව්‍ය අඳුනා ගැනීම ප්‍රධාන වශයෙන්ම වැදගත් වෙනවා. මේ රසායනික ද්‍රව්‍ය මේක ගොඩක් මහත් ආයාසයෙන් මේක කරේ. මේවා නිකම්ම ඉබේ මතුවෙන්නේ නැහැ. මේ අලුත් සංකල්ප එන්න ඕනේ. මේ සාම්ප්‍රදායික විදියට තියෙන හැටියට නෙවෙයි අලුත් සංකල්ප. ඇත්තටම මේක විද්‍යාපීඨ ළමයි තමයි මේ වැඩේ කළේ. මේකට මම ගුරුවරුකම් දුන්නා. ඇත්තටම මගේ හිතේ තිබුණු සංකල්පයක් මේක. ගුරුවරුකම් දුන්නා. විද්‍යාපීඨ ළමයි කරා. මේකේ ලොකු කාර්යභාරයක් කරා. උසස් පෙළ මේ අපේ මෙතන ඉන්න මේ අපේ සුගත් මල්ලේ මේ රසායනික ද්‍රව්‍ය මේ සුගත් මල්ලේ අපිට සියලු දේ ඔක්කොම සකස් කරලා දුන්නා. මම ඉතාම සතුටු වෙනවා ඒ අය පිළිබඳව. අලුත් නවතම විද්‍යාත්මක අදහස් අපේ සමාජගත කරන්නයි මේ උත්සාහය ගන්න. ඒක ඉතාම වටිනවා. ඒක නිසා මේ කෑගල විද්‍යාලයේ ඉතාම සුන්දර පරිසරයක ඉතාම නිදහස් මනසකින් අපිට මේ පරිශ්‍රණ නැත්තම් මේ සංකල්ප අපි දිනේ පරීක්ෂණයෙන් පොඩි විද්‍යාත්මක අවබෝධයක් ගන්නවා. මේක හැබැයි වෙනදා කරන පරීක්ෂණය වගේ නෙමෙයි. ළමයින්ට ඇවිල්ලා ස්වයංව අධ්‍යාපනය ලබන ඉතාමත්ම සුන්දර හොඳ පරීක්ෂණයක්. ඒක නිසා මේ ළමයි මේවට උදේ බලනකොට මේක තිබ්බාම 6 7 8 ළමයි මේක වටේ පිරුණා. එතකොට සමින් සර් මොකද අදහස මේ අද ඔව් හරි